සුබදෑසනක් වේවා සියලු දෙනාටම. ඉතින් අද දිනේදී විවේකීව ඉන්න මොහොතේදී හිතුණා විශේෂිත කරුණු කාරණා කිහිපයක් ගැන කතා කරන්න මේ වරම සම්බන්ධව. ඉතින් ගොඩක් දරුවන්ගේ වරම සිහිවරම් වගේ සම්බන්ධව විශේෂිත කරුණු ටිකක් කතා කරන්න ඕන කියලා හිතුණා. ඒකයි අද දිනේදී මේ වෙලාව මේ මොහොත තෝරගත්තේ. හරි, අපි මේ එහෙනම් මුලින්ම යමු මේ මට විශේෂයෙන් මේ දේවල් වලට දුරකථන ඇමතුම් වලින් කතා කරලා කියනවා මහත්මයා මෙන්න මෙහෙමයි මගේ වරම ක්‍රියාකාරීත්වය හරියට නැහැ මේ එහෙම කියලා. සමහර දරුවෝන්ගේ ඉන්න වරම යම්සි වෙන දේවල්කින් හිර කරගෙන. හැබැයි හිර කරගත්ත ඥාති ශක්තිය ගෙන්න ගත්තා. හැබැයි ඉස්සර හිටියා වගේ නෙමෙයි, කිසිම වැඩක් නැහැ, කිසිම තේරුමක් නැහැ, කිසිම විදිහට වැඩ කරන්නේ නැහැ, කිසිම විදිහට අනක්‍රියාත්මක කිරීමක් නැහැ. ඔය වගේ කරුණු කාරණා ඉතින් එනවා. ඉතින් මම මේ කියන්න හදන්නේ මතක තියාගන්න හොඳින් අපගේ වරම ඇතුලේ වෙන විශේෂිත දේවල් ටිකක් තමයි මම මේ කියන්න හදන්නේ. හොඳේ, මේක මේ අඩ සිහිවරන් එහෙම කියලා නැහැ. මේ වරම් ඇතුලේ වැඩියෙන්ම යන මේ ක්‍රියාකාරීත්වයක් මේක. හොඳේ, මේ වැඩ වෙන දෙයක් හරියට මේක හොළුවට හොඳට දාගන්න. මෙහෙමයි, ඔබගේ වරමේ ඔබ දන්නවද ඔබගේ වරම මුල් ඥාති ශක්තියට ඔබේ වරමේ සීමාවක් වැටුණොත් ඒ ඥාති ශක්තියට තමන්ගේ වරමේ වෙන්න දේවල් හරියට පෙන්눔 කරන්නේ නැහැ කියලා දැනගෙන තියෙනවද? මීට කලින් කවුරු කියලා තියෙනවද? මෙහෙමයි, වරම කියන්නේ ඒ වරම තනිකර හැන්ඩල් කරන්නේ අපේ මුල් ශක්තිය. ඔය අනවරම කියලා කියන්නේ අන්නේ ශක්තිය තමයි මේ වරම තනිකර හැන්ඩල් කරන්නේ. අපි සමහරක් විට මේ වරම සුරක්ෂිත කරගන්න ඕනකමට මේ අනවරම කියන එක අපි දේවාලට විතර සීමා කරලා තියෙනවා. සමහර දරුවෝ එහෙම ඉන්නවා. දේවාලට විතරක් සීමා කරලා කොහේවත් එක්කන් යන්නේ නැහැ. වැඩකටවත් එක්කන් යන්නේ නැහැ. වැඩට එක්කන් යන්නේ පරිවාර සේනාව, කඩවර සේනාව, කාලි සේනාව, එතකොට ශූන්‍යයන් සේනාව, නාග සේනාව, යක්ෂ සේනාව, ඔන්නෝම සේනානේ ඔය වගේ කට්ටියන එක්කන් යන්නේ. ඉතින් අර මුල් ශක්තිය අනේ බබා වගේ තියන් ඉන්නවා දේවාල වලට. එක පළවෙනි කාරණා මම කියන්නේ කවදාකවත් මුල් ශක්තියව හිර කරලා තියාගන්න එපා. මොකද එහෙම හිතන්නේ අපේ දරුවෝ හරි ආදරේ. කියන්නේ මෙහෙමයි, අපේ දරුවෝ හිර කරනවා කියන්නේ මේ තරහකට නෙමෙයි. අපි බයයි අපේ මුල් ශක්තිය කොයි හරි තැනකින් හිර වෙයිද, වැඩට ගියාට පස්සේ වෙන දේවලකින් උස්සයිද කියන එක නෑ. හරියට අනවරමක් බලවරමක් ප්‍රගුණ කරන් ආවට පස්සේ ඔය අනවරමට ඉන්න ප්‍රබල අනවරමක් ලැබුණාට පස්සේ ඔය කවුරුත් උස්සන්න කරන්නේ නැහැ. එහෙම උස්සනවා නම් ඉතින් මේ අද දේවාල වල දැන් බලන්න මෙච්චර වරන් තියෙන විදියක් නැහැ නේන. එහෙනම් ඔය හතර වටේට ඉන්න හොඳ ප්‍රබල අනවරමක් තියෙන එකෙක් ඔය ඔක්කොම දේවල් අයට ගහලා ඒ දේවල් වල අය උස්සන් යනවා. එහෙනම් බෑ. හොඳ අනවරමක් පිහිටුවම ඒක උස්සන්න කරන්න ඉන්න හරි අමාරුයි. ඒ හින්දා මතක තියාගන්න. ඒ හින්දා ඔය අනවරම තමයි සීමා කරන්න යන්න එපා. කිසිම තමන්ගේ දේවාලේ සීමා. ඒ අනවරම යන්න ඕනේ සෑම වැඩ කටයුත්තකටම. මොකද ඒ උන්වහන්සේගේ වැඩම කිරීම තමයි මේකනේ. රජු හරි සේනාදී දැන් මේ වරමක් ගත්තොත් වරමේ සෙන්පතිය ඇවිල්ලා ඔය අනවරම. වරමේ රජු කවුද? මේ වරමේ රජුරු ඇවිල්ලා ඔයා. මේ අපි මම ඒ කියන්නේ මේ වරම් ලාභියා. එතකොට මේ වරම් ලාභියාගේ අනුදැනුමක් ඇතුවනේ මේ වැඩ වෙන්නේ. එතකොට මේ වරමට රජුරෝ ගියා. අපි කියමුකෝ මේ වරමේ සේනාධිපති සෙන්පතිය තමයි මේ වරමේ. එතකොට අර අනින්න පරිවාර යුද්ධෙ ගෙදනවා සෙන්පතියා අන්න තමයි උතන ක්‍රියාත්මක වෙන්නේ. කොට අතුරනේ යුද්ධෙ ගෙදුනත් හමුදාවෙන් සෙන්පතියනේ. මොකද රටේ ජනාධිපති ගිහලා කියන්නේ නැහැනේ. උතන්ට ගිහලා අන්න දෙන්නේ නැහැනේ. ජනාධිපති සෙන්පතියට ඕඩර් දෙනවා විතරයි මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා අන දෙන. හැබැයි ජනාධිපති දන්නේ නැහැ සටන් කරන විදිය. මතක තියාගන්න. හොඳේ, වරන් දරුවා දන්නේ නැහැ මුල් මේ වැඩ කටයුතු වලට සම්බන්ධ වරන් දරුවෝ මුල් අවදී දරුවෝ දන්නේ නැහැ සටන් කරන විදිය. ඒ හින්දා ඒකට සේනාධිපති තමයි ඔක්කොම බලතල දෙන්නේ. සේනාධිපති නැතුව ඔයගොල්ලෝ කියලා සටන් කරන්නේ කොහොමද? අන්න ඒක එක් කාරණාවක්. ඒ හින්දා මතක තියාගන්න මේ ඉදිරියට මුල් ශක්තිය කිසි දිනක හිර කරන්න එපා. හොඳේ, හිර කරන්න එපා. අරන් යන්න, අරන් ගිහිල්ලා වැඩ උතුරාජකාරී කරගන්න. ඒ වගේම තමයි ඔයාගේ මුල් වරමට සමහරක් විට එක දේවල් වලින් සීමා බන්ධන දාන්න පුළුවන්. මුල් ශක්තියට එන්න බැරි වෙන්න සීමා බන්ධන දාලා මුල් ශක්තිය වක්‍රාකාරව අල්ලගෙන ඉන්න දේවල්, අල්ලන් යන දේවල් ඉන්නවා. සමහරක් මුල් ශක්තිය හිර වෙනවා, සමහරක් ශක්තිය ජීවිතේටත් හිර වෙන්නේ නැහැ. එහෙම හිර වුණු ශක්තියක්
මුල් වෙන දේවාලකින් එහෙම ශක්තියක් ගත්තොත් මුල් වර්ම හෝ වේවා බල වර්ම හෝ වේවා කැඹුරුම් වර්ම හෝ වේවා ඥාන වර්ම හෝ වේවා ඒ වගේම කර්ණ මුණ්ඩරින් ශක්තියක් හෝ වේවා ගත්තොත් මොකද වෙන්නේ? ගත්තොත් ඒ හා සමානව රූපයක් මවනවා ඔයා ළඟ ඔයාගෙන් ගත්ත ඥාතියට සමානව ඒ හඬට සමානව ඒ අනුකූල ඒ අර ක්‍රියාකාරීත්වයට සමානව රූපයක් මවලා තියෙනවා. ඇයි? මොකද එහෙම මවන්නේ? ඔයා නැත්තම් දැනගන්නවා මෙතන ශක්තිය මාගාව දැන් නැහැ කියන එක. එහෙම දැනගන්න දෙන්නේ නැති වෙන්න තමයි ඒ වෙන දෙවුල්ලක ඉන්න මිනිස්සෙක් විසින් තමන්ගේ ඥාතිය සොරාගත් විට ඒ වගේ රූපයක් මැවුම් කරනවා. ඒවා මායා ගුරුකම් ඉන්ද්‍රජාල ගුරුකම් කියන්නේ ඒව තමයි මායා පැත්තෙන් තමයි ඒව කරන්නේ. ඒ කියන්නේ දිෂ්ටියක් ගෙනලා ඒ දිෂ්ටියට එහෙම අඳනවා කියන්නේ දකින්නවනේ. දැන් ඔයා ඥාතිය ඉන්නේ සුදු සරමයි ෂර්ට් එක ඇඳගෙන ලස්සනට පැහැපත් දිනනකොට ඒ විදිහට අඳනවා. මේ වේශ නිරූපණ ශිල්පීන් වගේ මේ අඳනවා. ටික් ගාලා මේකප් එක කරලා දානවා. හැබැයි මතක තියාගන්න උන්ට හරියට නීට් එකට ඇඳෙන්නේ නැහැ. ඒ කියන්නේ උන්ට රංගපාන එක සීමයි. උන්ට රංගපාන්න බෑ. හැබැයි සමහරක් අය ඉන්නවා තිතට වැඩේ කරගෙන යනවා අල්ලන්න බෑ. හොඳේ. හැබැයි එහෙම වුණාම තමන්ගේ වරමට එහෙම වුණාම තමන්ගේ වරමට තමන්ට ඒ දේ දැනගන්න නොහැකි වෙනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට පරිවාරයේ ශක්ති ටික දකිනවා මුල් ශක්තියක් මෙතන නැහැ කියන එක. මුල් අන දෙන්න සෙන්පතියෙක් නැහැ කියන එකට. එතකොට මොකද කරන්නේ? දැන් මතක තියාගන්න යුද්ධෙකදී සෙන්පතියා මලොත් ඊට පස්සේ පරිවාරයේ ඉන්න කොට්ටාස් වලින් ඔය කීප දෙනෙක් සටන් කරන්නේ නැද්ද සෙන්පති? ඒ කියන්නේ ඒ පවස් සහ සමාන දීන සෙන්පතියා ගන්න සටන් කරන්නේ නැද්ද? අන්න ඒ වගේ වරමෙත් පරිවාරයේ ඉන්න එක එකා සෙන්පතියා වෙන්න සටන් කරනවා. සටන් කළා එතකොට ඌට අනවරමත් නැහැ. බලවරම ඉන්න කොට්ටාස් විතරයි. කැපුම් අවසර මාලත් නැහැ. එතකොට මේ කොහෙද ඉන්න එකෙක් ඇවිල්ලා මේ එතන පරිවාරයේ හිටපේ කියලා ඔන්න සෙන්පතියා වෙන්න හදනවා. සෙන්පතියා වුණාට අර සෙන්පතියාගේ තියෙන ඒ දැනුමයි ඒවයි එක වැඩ කටයුතු කරන්න පුළුවන්ද? බැරි වෙනවා. එතෙන්දි වෙන්නේ කැපුම් වලට ගියාම කැපුම් අවසර නැති හින්දා කැපුම් කැපෙන්නේ නැහැ. ඒතකොට දිස්ටි ඔයා විහිළුවට ගන්නවා. දිස්ටි එතන ඉන්නුන්ට කන්ට ගහනවා. ඇයි මේ කැපුමක් නැහැ, කැපුම් අවසරයක් නැහැ, වැඩක් නැති එකකින් ඉන්නේ. ඒ හින්දා මේ එහෙම වෙනවා. එතකොට ඔයාගේ වරම හැල්ලු වෙනවා. හැල්ලු වෙනවා කියන්නේ මොකද්ද? වරමට දොස් බැඳෙනවා. වරමට එක දොස් එනවා. එක ඇවිල්ලා වරමේ ලගිනවා. වරමට එනවා. ඔන්න අපි එන්නේ පරිවාරයට ආවා කියලා. හැබැයි පරිවාරේ නෙමෙයි. ඔයාට හිතෙන ආයුරින් ඔයාට කාලී ශක්තියක් නැහැ කියලා කිව්වම ඔයා හිතුවොත් අනේ මගේ වරමට කාලී ශක්තිය තමයි අන්න කියපු සැනින් ටින්ගාලා එනවා. මොකද දන්නවා අනවර්මේ පරීක්ෂා කරන්න කවුරුත් නැහැ. ඒ හින්දා රිංගගෙන වැඩ කටයුතු කරගෙන ඉන්න බෑ. උන්ට වැඩ කටයුතු කරන්න බෑ. ඒකින් වෙන්නේ ඔයාගේ ජීවිතේ පිරෙහෙන විතරයි. ළමයි ලෙඩ දුක් වෙනවා. ගෙදර කරදර බාධා ඒවා සිද්ධ වෙනවා. ඉතින් ඒව නැති කරගන්න ඕනේ. ඒව ගැන හරියට බලන්න ඕනේ. ඒකයි මේ විශේෂිතම කිව්වේ. ඒ වගේම තමයි දෙවෙනි කාරණාව තමයි මේ වරඤ්ඤාතියා දේවල් වලින් අල්ලනවනේ. දැන් අල්ල ගන්නවා. අල්ල ගත්තට පස්සේ මේ වරඤ්ඤාතියා ඔයා හිතනවාද අපි කියමු හොඳ කැඹුරුමක් තියෙන ඥාතියෙක්, කර්ණ මුණ්ඩයක් තියෙන ඥාතියෙක්. එතකොට කැපුම් අවසරයක් තියෙන හොඳ ඥාතියෙක්, මන්ත්‍ර දන්න ඥාතියෙක්. ඔන්න ඇල්ලුවා කියමුකෝ, අල්ලලා ගෙනත් තියෙනවා. දැන් ඕගොල්ලෝ හිතනවා ඇති මෙහෙම ප්‍රබල ඥාති අල්ලන්නේ කොහොමද කියලා. නේ? මෙහෙමයි. කැපුම් අවසරයක් කියන්නේ එයා අවසරය අරන් ආවට කපන්නේ, කඩුව අතට ගන්නේ, කඩුවට බල දෙන්නේ එයා උනාට කැපුමට අවසර තියන්නේ එයාට උනාට කඩුව අතාරගෙන කපන්නේ, බලය යොදවන්නේ අපි එපැයි පූල කපන්න, අපි එපැයි දෙහි කපන්න. එයාට බෑනේ දෙහි ගිඩි අරගෙන කපන්න. නැත්නම් ඉතින් අපි ඕනේ නැහැ. ඒගොල්ලෝ ඇවිල්ලා ඒගොල්ලෝම කපලා යනවා. එහෙම බෑනේ. ඒගොල්ලන්ට පුළුවන් ඒ කොටසක් තියනවා කරන්න. ඒකයි ඉතිරි කොටස සඳහා අපි තෝරගෙන ඉන්නේ. මේ අපිට මේ වරමෙන් කරන්න තියෙන 25යි 30යි. ඉතුරු ටික ඔක්කොම කරන ඥාති. ඒගොල්ලෝ දිස්ත්‍ය අල්ලනවා, දිස්ත්‍ය ගැට ගහනවා, දිස්ත්‍ය ගේනවා, දිස්ත්‍ය බන්ධනය ගෙනලා ගිරේට තියනවා. බන්ධනය ගෙනලා කඩුවට තියනවා, පූලට තියනවා. අන්න ඒ වගේ ප්‍රබල වැඩ කරනවා. හොඳේ. ඒගොල්ලෝ ඒ හරියාකාර කරනවා. හැබැයි ඒගොල්ලොන්ට ඒ වගේ දේවල් කරන්න මනුස්ස ශරීරයක් එපයි කරන්න. ඉතින් ඒ ශරීරයට තමයි අපිව තෝරගන්න තියෙන්නේ. හරි.
ඒ හින්දා දැන් ඔය හොඳ ඉන්න දිස්ත්‍රි දැන් හොඳ ශක්තිය ඉන්නවනේ කැපුම් ගෙන කැපුම් ආස තියෙන ශක්තිය. ඒ ශක්තිය ගෙනල්ලා ඉවරලා අල්ලගෙන ඉවෙල්ලා ඒ ශක්තිය නිකන් ගැට ගහලා තියෙනවා. මතක තියාගන්න. ඒ ශක්තිය නිකන් ගැට ගහලා තියන්නේ නැහැ. ඒ ශක්තිය පස්සේ තව කවුරු එයාගේ පරිවාරයේ ඉන්න කෙනෙක් දානවා. අල්ලපු ඒ හොරැදුරගේ පරිවාරයේ ඉන්න කෙනෙක් දානවා. මේ ශක්තිය යන්නේ කොහෙද? හදිස්සිය වැඩ කරනවද? මේ ශක්තිය මොකද කරන්නේ? මං කියන වැඩ කරනවද? මට කැමරුම් ගෙනවද? මට කැපුම් ආශ්‍රය දෙනවද? හරියට බලලා කියන්නේ කියලා. එතකොට අරයා පිටිපස්සේ ඒ ශක්තිය දකින්නේ නැහැ. මෙයා පිටිපස්සේ තියෙන බන්දරා ගැට ගහලා තියෙන. එතකොට ඒ ශක්තිය මොකද කරන්නේ? බලනවා. බල්ලා මෙයා කැපුම් අවසර කරන්නේ නැහැ. මෙයා කැමරුම් ගේන්නේ නැහැ කිව්වම අර ශක්තියට අරයාට කියනවා තම ඒ වරන් මේ හොරගම් කරපු වරන් දරුවට කියනවා මෙන්න මෙහෙම කරන්නේ නැහැ කියලා. ඒ ආයෙකට අවශ්‍ය දේවල් කරනවා. ඉතින් සමහරක් අය ඉන්නවා වරම අල්ලගත්තට පස්සේ වරමට දිෂ්ටි බඳිනවා. තේරෙනවද? මුල් අවදියේ දිෂ්ටි බන්ධන් නැහැ. එයාට වැඩ වෙන වරමක කෙනෙක් අරගෙන එයා ගාවින් තියාගත්තොත් එයාව සීමා බන්ධන වලට දාලා ගැට බන්ධන කරලෙවිලා වැඩ කරන්න පුළුවන් මට්ටමේ තියෙනවා. හැබැයි මෙයා ඒ ඉන්න ශක්තිය ආයේ ඒ තමන්ගේ නියම වරන්දරුවා ගාවට යන්න පටන් ගත්ත ගමන් අරයට දෙන්න ගමන් එයා ඒකට දන්නවා මෙයා ගන්නවා කියලා. එතකොට එයා ඒක දිෂ්ටි බන්ධනවා. සමහරක් අය ඉන්නවා සමහරක් වරන් ඔය සමහරක් දේවල් වහන්න ඕන දේවාලකාරු ඉන්නෝනේ. සමහරක් අහිංසක දරුවන්ගේ දේවල් වහන්නම ඥාති බඳිනවා. අන්න ඒ වගේ ඥාති ගෙන්නලා වෙල්ලා ප්‍රධාන අනවරමට ගහනවා කෙලිම නල්ලටම. එයාගේ නල්ලටම ගහනවා ප්‍රබල නීචයක් ගහනවා. ආයි පිස්සු කෙලිනවා. දැන් මේ අර පිස්සු වෙදිච්ච මිනිස්සෙන් මොකද කරන්නේ? ඌට මෙලෝදියක් තේරෙන්නේ නැහැ නේ. ඌ එහෙම මෙහෙ කිව්ව අන්න ඒ වගේ පිස්සු සමහරක් හිට ඥාතිත්වය කඩනවා. ඒ දරුවගේ තිබ්බ ඥාති බන්ධනය කඩනවා. බන්ධනය කරලා අත්හැරලා දානවා. එතකොට පිස්සා වගේ එහෙම යනවා කොහෙවත් දන්නේ නැහැ. කවුද කින්ද මන්දික දන්නේ නැහැ. සමහරක් අය ඉන්නවා දිෂ්ටි බන්ධනවා. ඇයි වරම කරන සමහරක් අය ඉන්නවා නීචම කරලා දානවා. ඒ ඥාතිය හදන්න බැරි වෙන දිෂ්ටි පිල්ලි නාග පිල්ලි බන්ධලා විනාශ කරලම දානවා. අන්න ඒ වගේ කරලා දැම්මන් පස්සේ අර වගේ ඊට පස්සේ නැවතත් අපි කියමුකෝ මේ දරුවා දැන් එහෙම දරුවාගේ වරන් හොරකම් කරලා ඉවරලා මේ දරුවා සුද්ධ හොඳ ගුරු ඇදුරෙක් හොයා ගන්නවා මගේ වරම සුද්ධ කරන්න. ඒ ගුරු ඇදුරා කපලා ගන්නවා. කපලා ගත්තට මතක තියාගන්න ඕනේ ඒ අර වෙන කෙනෙක් ගාව දේවාලේ හිටපු ඥාතිය තමන් ගන්නවා නම් තමන් ඒ ඥාතියව නැවත හොඳට පරීක්ෂා කරන්න ඕනේ. මොකද ඔහුගේ ඇඟේ හිතා ගන්න බැරි දිෂ්ටි බන්ධන, නීච බන්ධන, වශී බන්ධන ඒ වගේ දේවල් තියෙනවා. සමහරක් දරුවෝ ඉන්නවා කොච්චර වරම් ඥාතිය හිර වෙලා අරගෙන නීච බන්ධන කපලා සුද්ධ කරලා ගත්තත් හොයාගන්න බැරි වශී බන්ධනයක් තියෙනවා ගහලා. ඒ වශී බන්ධනයට හිටපු ගමන් අර ඥාතිය දීලා යනවා ආයේ අර හිට. ගිහිල්ලා එහෙට තොරතුරු දීලා ආයෙ මෙහෙට එනවා. ආයෙ එහෙට එනවා. නැත්තම් එහෙට ගිය ගමන් අල්ල ගන්නවා. ඔන්න ඔය වගේ වැඩ කටයුතු වෙනවා. ඉතින් ඒකයි සමහරක් දරුවෝ කියන්නේ වරන් හැදුවට වරන් වෙන්නේ නැහැ. සමහරක් දරුවන්ගේ වරන් හිර කරන්නේ ඥාතියා විතරක් හිර කරන්නේ නැහැ. සමහර වරන් දරුවන්ගේ ඒ ඥාතිය ඇඟට යන්න බැරි වෙන්න සීමා බන්ධන දානවා. සීමා බන්ධන ඒ කියන්නේ අපි කියමුකෝ දැන් නාග අවසරයක් තියෙන දරුවෙක්ගේ යටිපතුලෙන් ඉඳන් තමයි නාග ඒ ශක්තිය එන්නේ. එතකොට මොකද කරන්නේ? කෙලින්ම දානවා කකුලේ වල්ලු කර අසලට කෙලින්ම දානවා හොඳ සීමා බන්ධනයක්. ඥාතියට ඒ වල්ලු කරෙන් උඩට එන්න බෑ. එන්න බැන්නා මොකද කරන්නේ? සීමයිනේ. වල්ලු කර උඩට දානවා, දනිස් දෙක උඩට දානවා, ඉනට දානවා, තව පපුවට දානවා, පපුව හිර කරන්න දානවා, ඔලුවට ගහනවා, ඔලුව පිස්සු වැදින්න එන්න ඥාතිය එනකොටම ආයේ ඔලුව කැක්කුම් මරන ඔලුව පුපුරන්න අරගෙන ඒ වගේ දේවල් එන්න දානවා. ඉතින් ඒ වගේ දේවල් ඔන්න වගේ දේවල් මේ දේවල් කාර්යෝ විසින් කරනවා. දේවාල කාර්යෝ. උන්ට කියන්නේ දේවාල කාර්යෝ. උන් ඇවිල්ලා මිනිස්සුන්ගේ දැන් මෙහෙම හොඳ ශක්තියක් තියෙනවා නම් Tamanට හොඳ ශක්තියක් තියෙනවා අනුන්ගේ ශක්තිය අල්ල ගන්න අවශ්‍ය නැහැ. Tamanට හොඳ කැමරුමක් කියනවා නම් අනුන්ගේ කැමරුම් වැඩක් නැහැ. උන් ඒවා ගණන් ගන්නවත් නැහැ. ඒ වගේ හොඳ දරුවෝ ඉන්නවා. හොඳ මිනිස්සු ඉන්නවා. හොඳ ශුද්ධ වරන් තිනවා. ආයේ ඥාතිය බව හැරෙන්නවත් නැහැ. පොඩ්ඩි ගේවලට හැබැයි ඒ සමහරක් අය මෙහෙමත් වෙනවා. සමහර ශුද්ධ ඥාති පරිවාරයක් යනකොට අර පොඩි වරන් ඒ කියන්නේ සාමාන්‍ය බල පිහිටමින් එන වරන් තියෙන දරංගල ශක්තිය ඒ ශක්තිය ඉබේට ඇදිලා එනවා. ඒක ඇවිල්ලා හොරකම් කිරීමක් නෙමෙයි. ඒක ඇවිල්ලා අර වරමේ ආකර්ෂණය. ඒ ආකාශයට නැමෙතිච්ච ඒවා හොරකම් කිරීමක් වශයෙන් කියන්න බෑ. එහෙම වරන් ඒ ඇදිලා ආපු ඒ ඉන්න වරන් දරුවට වැඩකුත් නැහැ. අර වරන් දරුවට වැඩක් නැහැ. මොකද තමන්ගේ ඥාතිත්වයට ඇවිල්ලා දේව අවසර අරගෙන ඇවිල්ලා තමන්ගේ දරුවට වැඩ කරන්න ආපු මේ ඥාති ශක්තියක් තව පරිවාරයක් දැකලා ඒ පරිවාරයට එකතු වෙනවා. එහෙම එකෙක් වැඩක් නැහැ නේ. උන් වැඩක්ම නැහැ. උන් තාත්තා නෙමෙයි අම්මා නෙමෙයි ආච්චි නෙමෙයි කවුරු වුණත් වැඩක්ම නැහැ උන්.
උන් අයින් කළම දාන්න. එහෙම යන යනු අයාලේ යනුන් වැඩක් නැහැනේ. තමන්ගේ දරුවා ගන්න තමන් සමහර ඥාති ඉන්නවා ශුද්ධ ඥාති කැපුවත් ආයෙ යන්නේ ආයෙ කොහේ ගියත් ඇදිලා එනවා අම්මේ තාත්තේ කිව්වම ඇදිලා එන වරන් ඥාති ඉන්නවා. ඒවා එහෙම තමයි. ඒවා අන්න එහෙම තමයි තියාගන්න. නැතුව මේ අහලා දකින් එක පස්සේ යන උන් නම් මෙලෝ වැඩක් නැහැ. උන් ඥාතිතර ගන්නත් එපා. උන්ගේ ගෙවල් මට්ටමටවත් ගන්න එපා උන්. ඒ හින්දා මතක තියාගන්න තමන්ගේ වරමේ කොයි වෙලාවෙ හරි හිතාගන්න බැරි දේවල් වෙනවා. වරම් පරීක්ෂා කරගන්න ඕනේ. වරමට අපි කරන වැඩ කටයුතු වලදී වින කැපීම් වලදී සෑම කටයුතු මාලාවලදීම අපිට අපි වෙන දේවාලයක විනයක් කැපුවොත් ඒ දේවාලෙන් අපිට රිටර්න් එකක් ගහනවම තමයි. කවුද කැපුව එකා කියලා බලන්න එනවා. ඔයා දන්නවද? ඔයාලා හිතන්නේ නැති දේවල් මෙන්න මේවා. හොඳ නේත්‍රා තියෙන දරුවෙක් ඉන්නවා හරියට බලා ගන්න මේවා. ඔයා හිතනවද අපි දැන් විනයක් කපන්න හදනකොට ඒ විනය කරපු දේවාලෙන් එන්න කොට්ටාස ප්‍රබල කොට්ටාස නා ඔවුන් කෙලින්ම ඇදිලා එනවා කියලා අපි මේ විනය කරන්න ඉන්න අපේ ඥාති හරහාට ගාවට. එහෙම අහලා තියෙනවද? එහෙම හොයන්න ඕන. අන්න ඒ වගේ තමයි වර්මේ ජීවිත හොයන්න වර්ම ගැන ඉදිරියට හොයන්න ඕන කියන ඕනවා. එහෙම එනවා. ඇවිල්ලා මොකද කරන්නේ? ඇවිල්ලා අහනවා. උඹලට මේ වැඩේට අත ගහන්න අවශ්‍ය නැහැ. කතා කරනවා ඒගොල්ලෝ ඇවිල්ලා. උඹ මොකටද කියලා අහනවා. මොකටද මේ වැඩේ කරන්න කියලා අහනවා. එතකොට සමහරක් විට ඒ විනේ කපන්න හදන දරුවාගේ ඥාති දුබලන ගහනවා ඇවිල්ලා ඥාතින්ට. ආයෙ විසි වෙන්න ගහනවා. ඒ වගේ ප්‍රබල ඥාති ඉන්නවා වින කරන ස්ථානවල ප්‍රබල ඥාති විසි වෙන්නම ගහනවා. සමහර ඥාති එන්නකොට දුවනවා සමහරක්. හැබැයි සමහර ඥාති ඉන්නවා විනේ කපන්න ගන්නවා. අරුන් එනවා සද්ද නැතු ඉන්නවා. අර නිකන් හිච්චෝ පිච්චෝ වගේ සද්ද නැතු රූප මවා ගන්න පුළුවන්. ඒගොල්ලෝ සද්ද බද්ද නැතු ඉන්නවා. එක 6ක් 7ක් 10ක් විතර ආවට පස්සේ වට කරගන්නවා. ඊට පස්සේ මේ අපේ යන ස්වභාවයම තමයි ඒගොල්ලන්ගේ යන්නේ. වෙනසකට තියෙන අපේ රූපය තියෙනවා. රූපය අපිට පේනවා. ඒගොල්ලන්ගේ රූප කායල් පේන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ හිතන පතන විදිහේ සැබෑමක්මයි. ඒගොල්ලොත් ඒ වගේ තමයි ප්‍රබල ශක්තිය. ප්‍රබල වරන් ඥාති. ඒ වගේ මේ වැඩ කටයුතු කරනවා. ඉතින් ඒකයි මම කියන්නේ වරම ගැන නිතරම පරීක්ෂා කරන්න. වරම නිකම්ම දුහන්න දෙන්න එපා. වරමට හැමදාම වරම ගැන බලන්න උන් ඥාතියත් එක්ක කතා කරන්න වරමේ පිටපයින්නේ කවුද කියලා බලන්න. සමහරක් ඉන්නවා වරමේ පිටපැන්ලා වැඩ කරන කොටස. වරමට පමණක් අර තියාගන්න ඇවිල්ලා ඉන්න අය ඉන්නේ. වරමට පමණක් වැඩ කරන්න ඕනේ. අන්න එහෙම ඔය ඉන්න. එහෙම වැඩක් නැහැ. අපිට ඕනේ ප්‍රබල ඥාති, සුද්ධ ඥාති. අපිට ඕනේ මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න පුළුවන් ප්‍රබල ශක්තිය. මේකේ ඉන්නවා ගොඩාක්ම අහිංසක දරුවෝ. මේකේ ගොඩාක්ම ඔය මේ ඉන්නේ සුද්ධ වරන් තියෙන දරුවෝ අසුද්ධ වෙලා. ඒ කියන්නේ මේ බුද්ධ ශාසනය වෙනුවෙන් ఔෂධ වරන් අරන් ඇවිල්ලා මේ පිළිකා වලට ඇත්තම කිව්වොත් පිළිකා සුව කරන්න පුළුවන් ප්‍රබල වරන් තියෙනවා. ඒ වගේ වරන් දරුවෝ මේ එහෙම පිළිකා සුව කරන්න පුළුවන් කියන්නේ සමහර දරුවෝ ඉන්නවා බෙහෙත් දෙනවා. සමහර දරුවෝ පෙරිත් වලට පැමිණීම කර දෙනවා. ඒ දරුවන්ට පුළුවන්. ඒ කියන්නේ ඒ කිරණ ශක්තිය පෙර සංසාරේ ඉඳන් ආවා වූ ගෙනාවා වූ ප්‍රදාහණය කරා වූ ශක්තිමාලා ඒ භාවනා යෝගී ඉඳලා ඒ දරුවන් විසින් පෙර ආත්මවල ඒ දරුවන් මේ කටයුතු කාරණා කරන්නේ නැති. පෙර ආත්මවල ඒ දරුවෝ හොඳ දක්ෂ වෙදදුරු වෙන්නේ නැති. දක්ෂ මේ ඇදුරු වෙන්නේ නැති. ඉතින් ඒ වගේ ඒ ආත්මවල තිබ්බ සංසාරේ කරා වූ ඒ දේවල් මේ භවයටත් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ හින්දා ඒ දරුවෝ අති විශේෂ දරු කොට්ටාසය. ප්‍රශ්නේ තියෙන්නේ මේ අශුද්ධ වරන් තියෙන උන් මේ දේවාල කාර්යෝ උන් අරන් ඇවිල්ලා මේ මල පෙරේතෙක් දෙන්නෙක් හදාගෙන නටලා කටින් ලේ දීලා ලේ ගොටු දීලා අනම්මනන් දීලා හූ තියලා කෑ ගහලා බෙල්ල කරකවලා මෙහෙමයි. ඔය මම ඔකත් කියන්නකෝ ඔය ආරූඪ කතාව. ඔය ආරූඪ කතාවේ සිහිවරන් කියලා මම විශේෂයෙන් මහා ප්‍රධානය ප්‍රබල වර්මක් කියලා කියන්නේ සිහිවර්ම අංග එක වර්මක්. ඒක එකක්. ඒ වගේම තමයි මේ දිෂ්ටි වර්මේ තියෙනවා ප්‍රබල දිෂ්ටි තියෙනවා. ප්‍රබල දිෂ්ටි. ඒ කියන්නේ සමහර දිෂ්ටි ඉන්නවා හරි මේ රුද්‍රයි. ඒගොල්ලෝ ප්‍රබල විදියට දිෂ්ටි වෙනවා. හැබැයි ප්‍රබල විදියට දිෂ්ටිය උනාට හරි විදියට වැඩෙත් කරනවා. සමහරක් උන් ඉන්නවා හරි ප්‍රබල විදියට දිෂ්ටි එනවා. දිෂ්ටි ආවට උට හරියට වැඩේ කරගන්න බෑ. අන්න එහෙම උන් ගැන තමයි මම මේ කතා කරන්නේ. උන්ට කරන්න පුළුවන් මිනිස්සුන්ට සෙතක් නෙමෙයි. උන්ට මිනිස්සුන්ට කරන්න පුළුවන් තනිකර නපුරක් විතරයි. උන් දන්නේ මනුස්සකේ දෙයක් කඩා වඩා ගන්න විතරයි. මනුස්සෙට සෙත දෙන මනුස්සෙට මතක තියාගන්න. මනුස්සෙට සෙතක් දෙන්න පුළුවන් නම් මුලින්ම සුද්ධ වර්මන්න මුලින්ම බලන්න ඒ සුද්ධ වර්ම හිමි දරුවා ඒ දරුවට මොනවද ලබාගෙන තියෙන්නේ කියලා.
තේරෙනවද? සංසාර ගතින් ඉඳන් හරි ওই වරන් කියන්නේ පින් මට්ටමට එනේවනේ. පින් අපි කරපු පින් පෙර ආත්මේ පින් මේ ආත්මේ පින් වෙලා. එතකොට පින් ඇති දරුවෙක් කවදාකවත් දුක් විඳිනවද? දුක් විඳිනවා කියන්නේ සංසාරයේ දුක් විඳිනවද? එහෙම දුක් විඳින්න මම නම් හිතන්නේ එහෙම පින්කාරෙක් දුක් විඳිනවා කියලා ඔයගොල්ලෝ එහෙම අහලා තියෙනවද? පින් ඇති අයක් පින් ඇති මිනිස්සුන්ට කොහෙන් හරි ලැබෙනවා. ඒකයි පින කියලා කියන්නේ. පින කියන්නේ ලැබෙනවනේ. කොහෙන් හරි මොනවා හරි ලැබෙනවා. ඉතින් තව මිනිස්සෙක්ව සූපත් කරන්න, තව මිනිස්සෙට දියුණුවක් දෙන්න එක දේවාලයකට යන්න කලින් බලන්නේ දේවාලේ ඉන්න පුද්ගලයාට යම්සි දියුණු මට්ටමක් ඔහුගේ රූපේ දිහා දැක්කම කියන්න පුළුවන්. ඔයාට ඉන්න තැන දැක්ක සමහරක් පුද්ගලයන් ඉන්න මම මේ අර මේ ලැජ්ජ කරන්න කියන ඒවා නෙමෙයි. සමහරක් පුද්ගලයන් ඉන්න හරියට දේවාලයවත් හරියට නැහැ. දේවාලය හදාගන්නේ නැහැ. සමහරක් මම දැන් මේ කියනකොට සමහර මිනිස්සු උඩ දාගෙන කෑ ගහගෙන එහෙම නෙමෙයි. මුල ඉඳලා පටන් ගන්න හෝ වේවා හරි දරුවෙට පිහිටක් ශක්තියක් ලැබෙන්න පින්බලයක් තියෙනවා. ඒ දරුවා මං අහන්නේ පින්කාර දරුවා මං අහන්නේ පින්කාර දරුවා දුක් විඳින්න ඕනද? මේ වගේ දැන් වරමක් කියනවා කොච්චර පිනක්ද? දැන් ඔයගොල්ලෝ හිතලා බලන්න. දැන් මේ අපි දැන් මේ බලන්න වරමක් හැමෝටම තියෙනවද? වරන් නම් අද නම් වෙනකොට 70 80ක විතර මං හිතන්නේ තියෙනවද කොහෙද වරන්? ඒ හැම එකම වරන් නෙමෙයි. ඒ වරන් ගැන මම කතා කරන්නේ. මගේ සුද්ධ වරන්. බලන්නකෝ සුද්ධ වරන් තියෙන මිනිස්සුયો මිනිසුන්ට පින් කරන මිනිස්සුયો මේ මිනිසුන්ගේ මූණ කායවල තියෙන පින් පාට සහ මේ මිනිස්සුන්ගේ දියුණුව ඒ මිනිස්සුන්ට තුන් වේලම කන්න තියෙනවා. ඒ මිනිස්සුන්ට යාන වාහන තියෙනවා. ඇඳුම් පැළඳුම් හොඳ නිවහස අන්න ඒවයි ලැබීම කියන්නේ. ඒ වගේ ලැබීමක් තියෙන මිනිස්සෙක්ට විතරයි ඕ වගේ සුද්ධ වරමින් තව කෙනෙක්ට ලැබීමකට මාර්ග පාදන්න පුළුවන්. තව කෙනෙක්ගේ දුක ගලවලා ඒ කෙනාට සතුට දෙන්න පුළුවන්. මේ දුකේ ඉන්න එක කොහොමද මං කියන්නේ තව එකෙක්ට දුකක් මේ සතුටක් දෙන්නේ? චුට්ටක් කල්පනා කරලා බලන්න. එහෙම මම මේ කියන්නේ චූටි වැඩක් කරලා නූලක් දාලා දිස්ටියක් කෙරවලා එහෙම එකක් නෙමෙයි. මිනිස්සෙට ලැබීමක් දෙන්න. මිනිස්සයාගේ කරන කියන දේවල් සාර්ථක වෙන්න. වෙන්ද ව්‍යාපාර සාර්ථක වෙන්න. අන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ හින්දා එහෙම වෙන්ද එහෙම දියුණුවක් දෙන්න මිනිස්සයාට පුළුවන් නම් ඒ දියුණුව ලබා ගන්න එන මිනිස්සයාට වඩා දියුණුව දෙන මිනිස්සයා, ඒ කියන්නේ දේවාල කරුවා, ඔහු ඊට වඩා පින් වැඩි වෙලා තියෙන පින තියෙන දේ වැඩි වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ පින්කාර ශක්තිය වැඩි, පින්බල මට්ටම වැඩි, ඉන්න ඥාතියගේ පින්බල මට්ටම වැඩි වෙන්න ඕනේ. එතකොට එතකොට මේ දේව ශක්තිය කියලා කියන්නේ දේව ශක්තිය කියන්නේ ඒක නැත්තම් මේ කතරගම දෙවියෝ ඇවිල්ලා විෂ්ණු දෙවියෝ එල්ලවට උදව් කරන්නේ නැහනේ. ඔය මොනම දේවාලයකට කතරගම දෙවියෝවත් විෂ්ණු දෙවියෝවත් එන්නේ නැහනේ. එහෙම එනවා කියනවා මේ බොරු ඒව ගණන් ගන්න එපා. එතකොට එහෙම කරන නම් පින්කාර ශක්තිය වැඩි වෙන්න ඕනේ. ඉතින් අන්න එහෙම පින්කාර ශක්තියක් තියෙන එහෙම ඥාති බලයක් තියෙන කෙනෙක්ට තමයි තව කෙනෙක්ට සතුටක් දෙන්න පුළුවන්. මම දකින්න විදිය. නැත්තම් ඔය හැමෝටම දේවාල තියෙනවා. හැමෝම මන් දැකලා තියෙනවා පොඩි දේවාල කරනවා. කරන්න පුළුවන්. හැබැයි මම දන්නේ නැහැ. ඕගොල්ලෝ දැනුම ඕගොල්ලෝ සමහරකට මේ වීඩියෝ එක අහන මිනිස්සු දේවාල එක 20කට 25කට ඒකට විතර ගිහින් තමන්ගේ ගැටලුව හරියට निराකරණය කරගන්න බැරි මිනිස්සු ඉන්නවනේ. තාම හැබැයි එක තැනකට ගිහලා හරියට වැඩි කරගන්න පුළුවන් මිනිස්සුත් ඉන්නවා. අන්න එහෙම මිනිස්සු ගැන බලන්න කියලා මම මේ කියන්නේ. ඕගොල්ලන්ට දැනුවත් ඕගොල්ලෝ අත්දැකීම් තියෙන ඕගොල්ලන්ට. ඒ හින්දා මම මේ කතාව මම කියන්න ආවේ මේ වගේ විශේෂ කරුණු ටික. මේ තමන්ගේ වරම ගැන හොඳට පැහැදිලි වෙන්න. වරම කොයි වෙලාවෙ වෙනස් වෙයිද දන්නේ නැහැ. මොකද වරම කියන්නේ දෙපැත්ත කැපෙන කඩුවක්. ඒක ගැන හොඳට හිත යොමු කරගෙන හොඳට මේ හිත මම තව රහසක් කියනවා. ඔයාගේ සුද්ධ ඥාති වාගෙන් දුරස් වෙනවා කියන්න එක මම වෙනස් වටමන් ක්‍රමයක් කියන්නකෝ. මේ සුද්ධ ඥාති කෙලිම කතා කරනවා වගේ ඥාන මුණ්ඩයට චිත්ත මුණ්ඩයට. හරිද? මේ සුද්ධ ඥාතිය ඔයාට ලං වෙනකොට ඔයාට කිසිම බයක් සැකක් දැනෙන්න විදියක් නැහැ. හොඳේ. හැබැයි මේ සුද්ධ ඥාතිය පස්සට ගිහින් අසුද්ධ ශක්තියක් කතා කරන්න පටන් ගත්තට පස්සේ ඔයාගේ මේ පපුව හයියෙන් ගැහෙන්න පටන් ගන්න ඕනේ. මතක තියාගන්න. ඒක රහසක්. මේ පපුව ඩුඩ් ගාලා හයියෙන් ගැහෙන්න පටන් ගන්නවා. ඔයාට 아무තු බයක් දැනෙනවා. ඒ කියන්නේ වගේ මුල් ඥාතිය ඉන්නකොට ඔයාට ඉස්සර කිසි බයක් නැහැ. ඕන තැනකට බහින්න පුළුවන්. හැබැයි පසුකාලීනව මට දැන් බයක් දැනෙනවා. මෙහෙම කියලා. ඒකට ඔයා දැනගන්න ඕනේ මට මොකක් හරි මගේ වරමට චොට් එක වැදිලා තියෙනවා කොහෙන් හරි. කීන දේ ඔලුවට ටින්ගාලා ඒක බලා ගන්න. මතක තියාගන්න. සුද්ධ ඥාතිය අයින් වෙනකොට අසුද්ධ ශක්තියක් එනකොට ඒ වරමේ
ඒ අර සංකේත අනුව වෙනස් වීම වෙනවා. ඒ තරංග අනුව වෙනස් කිරණ ඒ කිරණවල තියෙන මේ අර තරංග අනුව ඒවා වෙනස් වීම වෙනවා. ඒ සංකේත වෙනස් වීම වෙනකොට ඔයාට දැනෙන සිතුවිලි වලින් දැනෙන දේ වෙනස්. එතකොට මතක තියාගන්න ඔයාගේ ඥාතියා කලින් වත් කතා කරනකොට ඔයාට දැනෙන ඒ ෆීලින් එක ඔයාගේ ඥාතියා ඈත් වුණාට පස්සේ ඔයාට දැනෙන ඒ බය ගතියත් එක්ක ඔයා දැනගන්න ඕනේ මෙන්න මෙතනදිත් මගේ වරමට මොන හරි ගැටලුවක් වෙලා තියෙනවා. එතකොට හොඳට චුට්ටක් හොයලා බලන්න. අනම්මනම් එයාට කියලා අනකිරීම කරන්න යන්න එපා. වැඩ කරන්න කියලා යන්න එපා. එහෙම වැඩ කරන්න වරමට එයා සම්බන්ධ වෙීමෙන් එයාව වරමෙන් අයින් කර ගැනීම සහ වරමට ඊට පස්සේ පහන් වලට ආකර්ෂණය ඒගොල්ලෝ දෙනවා. ඒතර ඔයාගේ හිතට ආකර්ෂණය දෙනවා. මතක තියාගන්න ඔය දිස්ටි ඇවිල්ලා අපිත් එක්ක කතා කරනකොට මේ ආදරයට කතා කරන්නේ නැහැ. හොඳේ ඒගොල්ලෝ අපිට ගහනවා එක්තරා කින්න ශක්තිය වශී ශක්තිය ගහනවා. දිස්ටි කරා මොකද දන්නවද? ඒගොල්ලෝගේ කටහඬ විතරක් හරියාකාරම හිතේ අන්දලා තියාගන්න, බැඳිලා තියාගන්න. ඒ හින්දා ඒ වලට රැවටෙන්න යන්න එපා. හරියට වර්ණ ගැන පරීක්ෂා කරන්න. මම මේ ඉඩ ලැබුණ වෙලාවේ පොඩි දේවල් ටිකක් මම මේ කියන්නේ මේවා සමහරට වැදගත් වෙන්නේ නැති වෙති ඕගොල්ලොන්ට. හැබැයි මෙහෙමයි වැදගත් වෙන ළමයිනුත් ඉන්නවා. මම දන්නවා මට වයින් කෝල් කරලා අහනවනේ. ඉතින් ඒ හින්දා ඒ අයට සමහරක් මේ හොඳට වැඩ කටයුතු කරන අය ඉතින් මේවා ගැන එච්චර ලොකුට හිතන්න යන්න එපා. ඉතින් ඕගොල්ලෝගේ වැඩ කටයුතු කරන් යන්න. හැබැයි මේ පොඩි දේවල් හරියට වරම වෙනස් කරන්න පුළුවන්. ඒකයි මම කියන්නේ. ඉතින් මේ පොඩි දේවල් වලින් වෙනස් වෙච්ච වරන් ගොඩක් එනවනේ ඉතින් මාගාවට ඇවිල්ලා ඉතින් වැඩ ඍතු රාජකාරී කරගන්නකොට මහා දේවල් නෙමෙයි පොඩි තැන් වලින් කාපු ඒවා. ඉතින් ඒවා මේ ගණන් ගන්න දෙයක් නැහැ. ඉතින් ඒවා හැබැයි අලුතෙන් වරමක් කරන ළමයට මේ වගේ දේවල් ටිකක් හොයාගන්න අමාරු. ඒගොල්ලෝ පස්සට ගිහින් තමයි මේව හොයාගන්නකොට ඉතින් ෂොට් එක කාලේ ඉවරයි. එතකොට වරමත් අශුද්ධ වෙලා වරමත් හැල්ලු වෙලා වරමේ බලන්න නැති වෙලා නන්නත්තර වෙලා. ඒ හින්දා මතක තියාගන්න මුල් ශක්තිය රකින්න කියන්නේ මේ ගැට ගහගෙන තියාගන්න නෙමෙයි. මුල් ශක්තිය මුදා හැල්ලා තියන්න ඉඳලා ඉන්න දෙන්න මුල් ශක්තිය තමයි හැමදේම වරම සකසන්නේ. වරමට අවශ්‍ය පුද්ගලයෝ ගන්න, අවශ්‍ය ශක්තිය ගන්න, අවශ්‍ය නැති ශක්තියවත් ගන්න. ඒ ශක්තිය වරම මුල් ශක්තියත් ඒ කතා කරන්න නිතරම තොරතුරු උන්වහන්සේ පවසනවා. ඒ වගේම තමයි ඔය වරන් හිර දරුවන්ට තවත් රහසිගත කාරණාවක් කියන්න. පරිවාරය හොයාගන්න මහන්සි වෙන්න ඕනේ නැහැ. මෙන්න මේ දේ කරන්නකෝ. ඔය වරන් හිර දරුවෝ ඉන්නව නේද? ඒ වරන් හිර දරුවන්ගේ වරම හදන්න. ඒ වරම හදලා ඒ දරුවන්ට මුදලා ගන්නව නම් ගන්න. සාධාරණ මුදලා කරගෙන වරන් හදලා ඒ වරමේ දරුවන්ගේ වරන් දේවල් වලින් අල්ලන් ඉන්නවනේ වරන් ඥාති ශක්තිය. ඒ ඥාති ශක්තිය අරගෙන ඉවෙලා ඔය වරන් තියෙන ඥාති ශක්තිය අරගෙන ඉවෙලා ඒ වරම සුද්ධ කරලා ඉවෙලා ඒ වරමේ ඉන්නේ ඥාතිව නිදහස් කළේ දරුවගාට යවන්න. ඔයා අල්ලගන්න එපා කිසිදාක. මතක තියාගන්න. ඒ කරපු කළ ගුණයට ඒ ඥාතින්ගේ හොඳ මතක ශක්තියක් තියෙනවා. මතක තියාගන්න. ඔයාට ඒ ඥාති ඔයා නිදහස් කරනකොට කියන්න මං ඔබ වහන්සේලා මේ විදිහට නිදහස් කරන්නේ පින්පතා. මට ඔබ වහන්සේලාගෙන් කිසි දෙයක් අවශ්‍ය නැහැ. මගේ භූමියට යටහත් පහත් යටත් කරගෙන ඔබ වහන්සේලා ගැට බන්ධයෙන් ලක් කරගෙන මට ඔබ වහන්සේලාගෙන් වැඩ ගන්න අවශ්‍ය නැහැ. හැබැයි මට හදිස්සියේ කරදරයක් වුණොත් පිටින් කියලා මට ඉන්නේ ඔබ වහන්සේලා ටික විතරයි. ඒ හින්දා මගේ වරමට සහ මගේ ශක්තියින්ට කරදරයක් වෙන මොහොතක මට ඔබ වහන්සේලාගේ පණිවිඩ මාලාවකින් ඒ දැනුම් දෙන්න. මෙන්න මේක ප්‍රබල මතක තියාගන්න. මේක ආයේ අර මුල් ස්ථානවලට ගිහිල්ලා ඥාති අරන් එනවා වගේ නෙමෙයි. මෙහෙමයි. දිස්ටි මේ ආත්ම කියන්නේ සුද්ධ ආත්ම කියන්නේ සුද්ධ විතරක් නෙමෙයි. ඔය යක්ෂ කොට්ටාස කියන්නේ කිව්වා කළොත් කළා. අන්නේ මේ කොට්ටාස. ඔවුන්ට උදව්වක් කරොත් ඔවුන් අනිවාර්යෙන් ඒක රිටර්න් අපිට ආයේ දෙනවා. උන්ට උදව්වක් කරොත් රිටර්න් ඒ උදව්ව අපිට පෙළලා අපිට උදව්වක් කරනවා. ඒ හින්දා ඔයාට යම්සි තැනකින් ගහන්න ආවොත් මේ ඥාති පවා ඒ මතක බන්ධනේ තියෙනවා. ඔයාව මෙතන නිදහස් කරේ ඒගොල්ලෝ නිදහස් කරේ ඔයා කියලා දන්නවා. එතකොට ඒ ඥාති කරන්නේ කෙලින්ම ඔයාට මොන හරි කරදරයක් කරලා ඔයාගේ ඥාතිට වරමට ඔයාට ෂොට් එකකින් ගහන්න ආවොත් කෙලින්ම ඇවිල්ලා වගේ මුල් ශක්තියට කියනවා මෙන්න මෙහෙමයි මෙන්න උඹලට ෂොට් එක දෙන්න හදන්නේ මේ තැනින් පරිස්සම් වෙන්න කියලා. එතකොට මුල් ශක්තිය කෙලින්ම ඔයාලට කියනවා මෙන්න දරුවෝ මෙන්න මෙතනින් අපිට ප්‍රශ්නයක් එනවා අපිට ගහන්න හදන්නේ අපි මේවට ලෑස්ති වෙමු කියලා.
ඕක නැතුව අර තොරතුරු මාර්ගෙ නැතුව වගේ ඥාතියට කෙලින්ම ඇවිල්ලා කියන්න සමහරක් අයගේ ප්‍රවණතාවය අඩුයි එහෙම කියන ඥාති අපිට ගහන්න හදන්න කියලා. අර වගේ යාළු මිත්‍ර ඥාති ටිකක් එකතු කරගත්තා නම් ඔයාගේ වරම රැක දෙනවා. මොකද එතකොට කොහෙන්ද ගහන්න කියලාත් හොයාගන්න බෑ. හදිස්සියේ ඔයාගේ වරම නැහැ. අපි කියමු හිර වුණා කියලා. ඒ ඥාතින්ටත් කියන්න බැරුව හිර වුණා. ඔයාට මතක තියාගන්න. ඔයාට එක වචනකින් ඒ ඥාති කොට්ටාස ඔක්කොම ටික ගෙන්නන්න පුළුවන්. අර යහළු මිත්‍ර ඥාති කියලා මං කිව්ව වරන් හදලා යහළු වෙච්ච ඥාති අන්නේ කොට්ටාස ගෙන්නන්න පුළුවන්. එක වචනයකට එනවා. ඔයාගේ කන්නෙන් කිව්ව ගමන් එනවා. ඇවිල්ලා කෙලින්ම ඔයාට කරන්න තියෙන්නේ මගේ වර්ම අශුද්ධයි. මගේ වර්ම සුද්ධ කර දෙන්න මට උදව් කරන්න. මගේ ඥාන ශක්තිය දෙන්න. මුලින් මගේ ඥාන ශක්තිය පිරිසිදු කරගන්න. අන්න එහෙම කිව්ව ගමන් මතක තියාගන්න ඔවුන්ගේ දිවි කැප කරලා ඔවුන් ඒ දේ කරන. මොකද ඔවුන්ගේ දරුවා ගාට යන්න පාර සලස්සපු ඔයාට ප්‍රතිඋපකාරයක් වශයෙන් ඔවුන් අනිවාර්යෙන් පණ පුදලා හරි කරනවා. මං ඒ විදිහට දේවල් කරගෙන තියෙනවා. ඒ කියන්නේ ඒ දරුවොත් දන්නේ ඒ දරුවන්ට ඊට සමය මං කියලා තියෙනවා මෙන්න මෙහෙම කියලා. මොකද මට ඒ කියන්නේ ඥාති එහෙට මෙහෙට පොඩ්ඩක් ගිය අවස්ථාවල ලොකු බර කොඩි වින කපලා පොඩ්ඩක් එහෙට මෙහෙට අවුල්ගේ ස්ථාන වලට තියෙනවා සොහොන් වල දපල එහෙම කරන ලොකු බන්ධන කැපීම් තියෙනවානේ. ඉතින් ඒවල මහා ලොකු ඒ කියන්නේ ඒවා පොඩ්ඩක් සැර බන්ධන ඒවා කපනකොට පොඩ්ඩක් වැදෙනවා අපේ බලවරන් වල ඉන්න කැපිලි ශක්තිය වලට වැදෙනවා ඇවිල්ලා. වැදුනට පස්සේ පොඩ්ඩක් එහෙම පොඩ්ඩක් වෙනවා පොඩ්ඩක් අර දන්නේ නැද්ද ඕන්තු මාන්තු වගේ එහෙම ටිකක් වෙනවා ටික. වෙනකොට ටක් ගාලා මම අර පැත්තෙන් ගෙනලා කොට්ටාසක් ගෙනලා ඒගොල්ලෝ පිරිසිදු කරලා දානවා. අන්න ඒ වගේ බල පවුරක් හදාගන්න. මේකට මේ අල්ලගන්න ඕනේ නැහැ. මේ ඥාති අයියෝ මේ ඥාතින් අල්ලගන්න කිසිම වැඩක් නැහැ. ඥාති උදව් කරනවා. අපි යාට උදව් කරන්න ඒගොල්ලෝ අපිට උදව් කරනවා. ආයෙ පෙරලා උදව් කරනවා. ඉතින් ඒ වගේ තමයි මේ පොඩි රහස් මේවා වරන් දරුවෝ දැනගෙන ඉස්සරහට යන්න. ඉස්සරහට ගිහලා මේ කටයුතු කාරණා කරගන්න. ඊට පස්සේ මම ළඟදි දවසක මම දෙන්නම් තව හොඳ අපිට වින පෙරළුම් කැපුම් කපන දෙයක්. හැබැයි මේ කපන්න මේ විදිය මං කියන්නේ හොඳ ප්‍රබල කැපුම් අවසරයක් තියෙන කෙනෙක්ට. හොඳේ. ඒක මං ඊළඟ වීඩියෝ එකේදී මං කියන්නම්. ඉතින් මේ කරුණු ටික මං හිතනවා වැදගත් වෙයි කියලා ඔයගොල්ලන්ගේ වරන් ජීවිතේ සාර්ථක කරගන්නට. ඒ වගේ තමයි වරන් හිරදරුවෝ ඉන්නවනම් එන්න මාකට. මතක තියාගන්න මට කිසිම විදිහට වරමක් හිර කරන්න අවශ්‍යතාවයක් නැහැ. මට මාගාවට එන දරුවෝ දන්නවා මාගේ වරම ගැන සහ මාගේ ඒ කියන්නේ මාගේ මම ශාස්ත්‍ර පැත්තේ මම ශාස්ත්‍ර අනුකූල පැත්තෙනුත් වැඩ කරන වර්මකිනුත් වැඩ කරන කෙනෙක්. ඉතින් මට කිසි කෙනෙක්ට මං බයත් නැහැ. මට මගේ වරමට ගහන්න આવොත් ඒ විදිහට ඒ කටයුතු කරනවා වෙනවා. ඉතින් ඒක අහන්නේ නායට. ඉතින් මම බයත් නැහැ. හැබැයි ඕනම බන්ධනයක් කපනවා ඕනම දරුවෙක්ගේ අල්ලලා තියෙන ඥාති පවා මම නැති කරලා හිර කරලා ඉන්න ඥාති පවා මම අරගෙන මම ඒ දරුවන්ට ප්‍රදානය කරනවා. මොකද මට දරුවොත් වටිනවා. මට ඒ ඥාතිත් වටින හින්දා. මොකද ඒ ඥාති වලින් මට උදව් පදව් දිනවා. මොකද හිර කරන්න ඕනේ නැහැ. මට කවදා ඥාතින් ඒ දරුවව මතක් කරලා අනේ මට මේ දේ කරලා දෙන්න දේවතාන් වහන්සේ කියලා කිව්ව ගම ඒ දරුවන්ටත් කතා කරලා කියනවා අනේ මේ මල්ලී නංගී මට මේ දේ කරගන්න මට ඔයාගේ ශක්තිය දෙන්න කියලා කිව්වම ඒ දරුවෝ අනේ මේ ගුරුතුමා අනේ මහත්තයෝ ඔබතුමා තමයි මේ වර්මාද දුන්නේ. ඉතින් ඔබතුමා මේක බරම අල්ලනවද නැද්ද කියන එක අපි දන්නවා. ඒ හින්දා ඔබතුමා මමත් මේ දේ මේකින් කරන්නම්. ඔබතුමා මගේ ශක්තියෙන් අරගෙන කරගන්න පුළුවන් දෙයක් කරගන්න. අන්න ඒ වගේ හොඳ දරුවෝ ඉන්නවා. ඉතින් ඒ වගේ අල්ල ගන්න ඕනේ නැහැ. ඉතින් වරම හරියට කරගෙන යන්න. වරමේ මොන හරි පන්දෙන් කිව්ව දේන් මොන හරි ඔලුවට ගන්න තියෙන දේවල් තියෙනවා නම් ගන්න අරගෙන වරම දියුණු කරගන්න. වෙන අයගේ වරන් අල්ලන්න එපා. ඒක පාපයක්. ඒක ඔයාටත් කවදා හරි මතු වාට මැරුණට පස්සේ වත් කවදා හරි ඔයගේ තැනකට ඉපදෙනවා. ඊට පස්සේ හිර වෙනවා. ඉතින් ඒ වගේ දේවල් කරන්න යන්න එපා. පුළුවන් තරම් නිදහස් කරන්න බලන්න. නිදහස් කරොත් ඔයත් නිදහස් වගේ වරමත් නිදහස්. වරම අංක 1ට වාගේ අරන් යන්න පුළුවන්. වරම ප්‍රබල කරගන්න පුළුවන්. මුළු ප්‍රසිද්ධ වරන් දරුවෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා හොඳ පැත්ත විතරක් කරන්න නරක පැත්තත් කරන්න යන්න එපා. ඉතින් අද දිනේදී මම එහෙනම් නවතිනවා. ඉතින් සියලු දෙනාට උතුම් මුල් ශූන්‍ය මුල් කඩව දේව හාමුදුරන්ගේ පිහිටා උතුම් ජය ශ්‍රී මා බෝධීන් වහන්සේගේ ආශිර්වාදයෙන් කරන කියන වරන් කටයුතු තව තවත් බල වේවා සාර්ථක වේවා. හිර බන්ධන හිර දෝෂ වලට ඉන්නා වූ සුද්ධ වරන් ඥාති දරුවන්ගේ වරන් අශුද්ධ වරන් ඥාති දරුවන්ගේ අශුද්ධ වරන් තියෙන ඒවා ශුද්ධ වෙන්න ඕනේ. ඒ වගේම හිර බන්ධන කැඩෙන්න ඕනේ. ඥාති හරියාකාර පිරිසුදු වෙලා උතුම් වූ ලෞතර මාමයන්ි සම්මා සම්බුදු බුදු පියන් වහන්සේගේ බුද්ධ ධම්ම සංඝ ත්‍රිරත්නයේ ආශිර්වාදය ලැබෙන්න ඕනේ. ඉහළ දේව කොට්ටාස්ල බලයේ ශක්තිය ලැබිලා වරන් තව තවත් බල සම්පන්න වේවා. ස්තුතියි.